මේ කවුද පුතේ? ලංකාවනේ නේ. රජයේ විශ්වවිද්‍යාල 18ක් තියෙනවා. බලමුද? උඩ පින්නේ කවුද? යාපනය. වවුනියා මණ්ඩපය. දැන වෙනස් නෑ මං ඉතිහාසය කෙනෙක් නෙමෙයි. හරිද? අග්නිදිග නැගෙනහිර ත්‍රිකුණාමල රාජ රට වික්ෂු. යත් එක්කම හිතන්නේ 19ක් වෙනවා. ඊට පස්සේ බහිනකොට එන්නේ කොහෙද? මේ කොක්කාස්සේ මේ ෂේප් එකේ මේ හරින්න කවුද? වයඹ විශ්වවිද්‍යාලය. පේරා. පේරාදෙණි විශ්වවිද්‍යාලය. ඌවැල්ලස්ස. සබරගමුව. රුහුණ. කැලණි. කොළඹ. ජාපුර. මොරටුව. මොර කියලා දාන්න. ශ්‍රීපාලි. කොළඹම තව එකක් තියෙනවා මට දැන් නම් අවුල් නෑ මෙතන. කොළඹම තව එකක් තියෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය BPE. තව මණ්ඩපයක් තියෙනවා මට දැන මතක. දැන් අලුතෙන් තව එකක් ඇවිල්ලා තියෙනවා මේ වික්‍රමාරච්චි. ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයද. දැන් කීයක් තියෙනවද 20යි. තව අර්ධ රාජ්‍ය තියෙනවා ඕෂන් යුනිවර්සිටි. තවත් ජනප්‍රිය එකක් තියෙනවා මොකද්ද? KDU. මට අනිත් එක ඇත්තටම දැනමත් දාලා තියෙනවා මට ඒකේ නම මතක නෑ. කොමර්ස් ස්කීම් එකේ අපිට යන්න පුළුවන් මොනවාද? යාපනයේ ඕකේද? ඔව් තියෙනවා. වවුනියා මණ්ඩපේ තියෙනවා, ත්‍රිකුණාමල මණ්ඩපේ තියෙනවා, අග්නිදිග තියෙනවා, නැගෙනහිර තියෙනවා, රජරට තියෙනවා, වයඹ තියෙනවා, පේරා තියෙනවා, වෙල්ලස්ස තියෙනවා, සබරේ තියෙනවා, රුහුණේ තියෙනවා, මොරටුව පුළුවන්, ජාපුරේ පුළුවන්, කැලණි පුළුවන්. සෝරි කොළඹ, කැලණි, වික්‍රමාරච්චි. අපිට යන්න පුළුවන් කීයක් තියෙනවද? 16ක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 17ක් වෙන්න ඕන වික්‍රමාරච්චිත් එක්ක. වික්‍රමාරච්චිගේ ඩිග්‍රී දෙකක් තියෙනවා දැන් අපිට යන්න.